නිවන් මඟ සොයා යන ගවේෂණාත්මක ධර්ම කතිකාවත බැලුම්ගල සෙනසුන ආරන්නේ පූජ්‍යපාද වාරියපොළ ධම්ම ගවේෂී ස්වාමින් වහන්සේගේ ගවේෂණාත්මක බුදුදහම සොයා යන ධම්ම ගවේෂී ධර්මතාවයෙන් තියෙනවා සියදින් නසා ගැනීම පාප කර්මයක් කියලා තියෙනවා. නමුත් සියදින් නසා ගැනීම පාප කර්මයක් කියලා තියෙනවා. නමුත් ධර්මයේ තියෙනවා රහතන් වහන්සේලා සියදින් නසාගෙන පිරිනුවම් පෑවයි කියලා උදාහරණ කතා තියෙනවා. දැන් එතකොට ඒක තමයි කියන්නේ ධර්මයේ ඒක පැහැදිලිව සටහනක් නැහැ. ඒ කියන්නේ ඇත්තටම සියදින් නසා ගැනීම කියන එක පාප කර්මයක් තමයි ඇත්තටම ගත්තාම. ඉතින් ඕකේ අනිත් පැත්තට ගත්තාම නිවන් දකින්න එක සියදින් නසා ගැනීම. දැන් අපි නිවන් දකින්න නම් මොකද අපි කරන්න ඕනේ? අපි කබලින්කා අපි දවස් 7ක් निराහාරව ඉන්න එපේ. අපි දවස් 7ක් निराආහාරව ඉඳලා තමයි පිරිනුවම් පාන්නේ. එතකොට එහෙනම් අපි මේ පිරිනුවම් පාන්නේ හංගර් ස්ට්‍රයික් එකක් කරලා. එතකොට මේ පිරිනුවම් පෑම බලනකොට සියදින් නසා ගැනීම. සියදින් නසා ගැනීම පාප කර්මයක් කියලා දහමේ එහෙම ස්ථිර ස්වභාවයක් නැහැ. දැන් රහතන් වහන්සේ කෙනෙක් අර සියදින් නසා ගන්නේ නිවන පූර්ණේ කරගන්නනේ. එතකොට දැන් මේ සාමාන්‍ය කෙනෙක් සියදින් නසා ගන්නේ සමහරට යාගේ පෞද්ගලික කාරණාවක් මානසික ආතතියක් එතකොට එයාට මොකක් හරි ප්‍රශ්නයක් නිසානේ ඇත්තටම සියදින් නසා ගන්නෙ. ඉතින් එතකොට එයාට මේ ආත්මයේ තියෙන පීඩනය විදදරා ගන්න බැරි නිසානේ මෙයා මේක මේ අයින් කරගන්නේ. එතකොට ඕකට වෙලා තියෙන්නේ අපිට භාගයක් අහිමි වුණාම අනිත් භාගෙත් එක්ක ඉන්න බැරිකම නිසා නේ සියදින් නසාගන්නේ. දැන් හිතන්නකෝ දැන් සියදින් නසාගෙන තමන්ගේ ප්‍රේමවන්තයව ප්‍රේමවන්තිය නැති වුණා. දැන් ප්‍රේමවන්තයව ප්‍රේමවන්තේ නැතිවීම විදදරා ගන්න බැරි නිසා තමයි මෙයා සියදින් නසාගන්නේ. එතකොට එක්ක අම්මා තාත්තා තමන් කැමති විවාහය කරගන්න දුන්නේ නැහැ. එහෙම නැත්නම් තාත්තයි අම්මයි අකමැත්තේ දරුවෙක් විවාහයක් කරගත්තා. ඒ වගේ වලට දෙමෝපියොත් සියදින් නසා ගන්නවා. එතකොට මේකට හේතුව තමයි අපට අර අහිමි වුණු භාගය. අහිමි වුණු භාගය ලබා ගැනීම සඳහා තමන්ගේ ජීවිතය කැප කරනවා. නමුත් අපි ළමයින්ට උගන්වනවා නම් අහිමි වූ භාගය අහිමි වෙන්න දීලා ඉතුරු භාගයෙන් සාර්ථකත්වයකට යන්න පුළුවන් ක්‍රමවේදයක් අපි උගන්වනවා නම් දැන් බටේ රටවල් ළමයි එහෙමයි. දැන් බටේ රටවල් ළමයින්ට ඒ පාසල් පද්ධතිය තුළ ඒ අහිමි වීම විදදරා ගැනීම හුරු කරලා තියෙන්නේ. ඒ රටවල සියදින් නසා ගැනීම අඩුයි. අනිත් එක ඒ රටවල මිනිස්සු මෙච්චර තණ්හාවක් නැහැ. දැන් අපි බුද්ධ ආගම කියලා කිව්වට අපි පුදුමාකාර තණ්හාධික જાතියක් නේ. අපිට කොච්චර තිබ්බත් මදිනේ. දැන් බටේ රටවල මිනිස්සුන්ට එහෙම ලොකු තණ්හාවක් නැහැ. දැන් අපි දැන් ඔය සමහර දෙමව්පියෝ හම්බෙලා නැති දරුවන්ගේ දරුවන්ටත් එකතු කරනවා තාම. ඊට පස්සේ දැන් අපි දරුවෝ වෙනුවෙන් මේ දරන්නේ. දැන් බටේ රටවල මිනිස්සු කනවා බොනවා විනෝද වෙනවා. ඒගොල්ලෝ සතුටින් ඉන්නවා. දැන් අපේ රටවල දෙමව්පියෝ සතුටු විඳින්නේ ගොඩ ගහනවා දරුවෝ මුණුපුරන්ටත් හොයන්න උත්සාහ කරනවා. ඉතින් අපි මේ ධර්මයේ උඩින් අරගෙන තියෙන්නේ. ඒකට හේතුව තමයි මේ බුදුහාමුදුරුවෝ කිව්වේ මේ උතුම් වූ මනුස්සාත්මය ආගේ අවසාන ආත්මය බවට පත් කරගන්න. මේක තමයි බුදු දේශනාව. ඒත් අප්‍රමාදේන සම්පහදේත. නමුත් අද අපට බුද්ධඝම කියන ආගමෙන් මොකක්ද උගන්වන්නේ? අපිට මේ ආත්මෙ නිවන් දකින්න බෑ. මයි දැන් ඔය චුතිසිත කියන්නේ අවසාන සිතනේ. දැන් මේකෙත් පුතේ පොඩි වැරැද්දක් තියෙනවා. චුතිසිත කියලා කියන්නේ අවසාන සිත. දැන් අපි 4 දෙනෙක් මෙතන ඉන්නවනේ. මේ වෙලාවේ මේ ස්ලැබ් එක කඩාගෙන වැටිලා අපි 4 දෙනාම මැරුණොත් අපි 4 දෙනාගේ චුතිසිත මේ මොහොතේ තිබ්බ සිතනේ. එතකොට ලබන අවුරුද්දේ දෙසැම්බර් මාසේ 5 වෙනිදා මම මැරෙනවා. එතකොට ලබන අවුරුදු දෙසැම්බර් මාසේ 5 වෙනිදා මැරෙනකොට මේ මැරෙන මොහොත තමයි මගේ චුතිසිත. එහෙනම් මේ චුතිසිත කියන්නේ වර්තමාන මොහොත. දැන් නමුත් අපේ අවාසනාවකට පතපොතේ ලියලා තියෙනවා චුතිසිත කියලා වෙනම සිතක්. එහෙම චුතිසිත කියලා වෙනම සිතක් නැහැ. චුතිසිත කියලා කියන්නේ මේ වර්තමාන මොහොතේ සිත. එතකොට මේ වර්තමාන මොහොතේ හටගන්න සිතට අනුව තමයි අපි උප්පත්තිය තීන්දුව වෙන්නේ. දැන් මෙහෙම කතා කර ඉන්නකොට මම ඔයාට බයිනවා.
මම ඔයාට බයිනකොට ඔයා තුල ඇති වෙන දේශසහගත සිතක්නේ. ඒ දේශසහගත සිත ඇති වුණ වෙලාවක ඔයා මැරුණොත් අන්න අර දේශසහගත සිතක් තියෙන වෙලාවක කෙනෙක් මැරුණාම අපි කියන ඔයා දුගතියට යනවා කියලා. ඔයා චෛත්‍යයක් හදනවා කෝටි ගණනක් වියදම් කරලා. ඔයා ඒ චෛත්‍ය විවෘත කරන වෙලාවේ ඔයාගේ මහා පින්සිතුවිලි ගොඩක් තියෙනවා. මේ පින්සිතුවිලි ගොඩක් එක්ක ඔයාට ඒ සතුට විඳ දරා ගන්න බැරුව ඔයා මරණයටපත් වෙනවා. අන්න ඒ වෙලාවේ ඔයාගේ සිත තියෙන්නේ කොහොමද? හොඳ සද්ධාවන්ත සිතක්. පුඤ්ඤාභි සංකාරයක්. එතකොට පුඤ්ඤාභි සංකාරයක් ඇති වෙන මොහොතක ඔයාගේ භෞතික කය මරණයටපත් වුනොත් අන්න ඒ මොහොතේදී ඔයා යනවා සුගතිය කියන එකට. එතකොට එහෙනම් එක අවස්ථාවක ඔයාට තරහ ගිය වෙලාවක අපි කියනවා දේශසහගත සිත. ඒක තමයි චුතිසිත. ඒ දේශසහගත සිතෙන් ඔයා මරණයටපත් වුනහම ඔයා දුගතියට යනවා. ඒක අනිවාර්යයෙන්ම නෑ හොඳේ. ඔයා පුඤ්ඤාභි සංකාරයක් කරන වෙලාවක පින්සිතුවිල්ලක් කරන වෙලාවක ඔයාගේ මරණය සිද්ධ වුණොත් ඔයා සුගතිගාමී වෙනවා. එහෙම නැතුව ඔයාට සිතුවිල්ලක් නැති වෙලාවක මැරෙනවා. සිතුවිල්ලක් ඒ කියන්නේ චුතිසිත කියන එක නෑ. සිතුවිල්ලක් නැති වෙලාවක ඔයාගේ සිද්ධ වෙන මරණයට අපි කියනවා නිවන කියලා. එහෙමනම් අපි වර්තමාන මොහොතේ අපේ සිතුවිල්ලේ ස්වභාවය අනුව තමයි උප්පත්තිය තියෙන්නේ. නමුත් සාහිත්‍ය රසත කලාව වෙනම කතාවක් තියෙනවා. දරුවන් විතරක් නෙමෙයි. ඕනෑම කෙනෙක් දැන් හිතන්නකෝ කවුරුත් සියදිවි නසා ගන්නකොට හොඳ සිතුවිල්ලක් තියෙන්න බෑනේ. දැන් සියදිවි නසා ගන්න වෙලාවේ සතුටක් තියෙන්න බෑනේ. දැන් සියදිවි නසා ගන්නකොට අනිවාර්යයෙන්ම මෙයා පීඩණයක ඉන්නේ. ඒ පීඩණය කියන්නේ දේශයක්නේ. ඒ දේශය තියෙන වෙලාවක මැරුණොත් එයා දුගතිගාමී වන අවස්ථාව තමයි වැඩි. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ හැම වෙලේම අපි සතුටින් ඉන්න ඕන. එතකොට ඒ සතුටින් ඉන්න නම් අපිට මේ ලැබිලා තියෙන මනුෂ්‍යාත්මේ වටිනාකම දැනගන්න ඕන. දැන් නමුත් මේ වර්තමානයේ සමහරු නැවත ඉපදීමක් ගැන විශ්වාස කරන්නේ නැහැනේ. දැන් ලංකාවේ දැන් ඇත්තම මේ ධර්මයේ තියෙනවා ප්‍රධාන කොටස් දෙකක්. උච්ඡේදවාදී සහ සාස්වතවාදී කියලා. දැන් උච්ඡේදවාදීන් කියලා කියන්නේ මරණයට පස්සේ ඉපදීමක් ගැන කතා කරන්නේ. ඒගොල්ලෝ කියන්නේ එහෙම එකක් වෙන්නේ නැහැ. සාස්වතවාදීන් කියනවා මරණයට පස්සේ ඉපදීමක් තියෙනවා. ඔය අන්ත දෙක තමයි තියෙන්නේ. බුදුහාමුදුරුවෝ දේමේ බික්කවේ අන්තා කිව්වේ මේ ශරීරයට දුක් දීමවත් සැප දීමවත් නෙමෙයි. මෙන්න මේ අන්ත දෙකෙන් මිදිලා ඉන්න ඕන නිවන් දකින්න. මොකක්ද අන්ත දෙක? මරණයට පස්සේ උප්පත්තියක් තියෙනවා කියන අය මොකද කරන්නේ? හොඳ තැනක උප්පත්තිය ලබන්න උත්සාහ කරනවා. මරණයට පස්සේ උප්පත්තියක් නැහැයි කියන අය මොකද කරන්නේ? මේ ආත්මේ කාලා බීලා විනෝදයෙන් ඉඳලා අන් අයට සමහරට හානි කරමින් ඒගොල්ලෝ සතුටින් ඊගාවාත්මයක් නැහැ කියලා. ඒකට මේ අන්ත දෙකෙන් මිදෙන්න ඕනේ. මේ අන්ත දෙකෙන් මිදුණ කෙනා තමයි මජ්ක්‍ධිමා පටිපදා කියලා බුදුහාමුදුරුවෝ දේශනාවේ තියෙන්නේ. ඉතින් කෙසේ වෙතත් මෙන්න මේ මරණාසන්න මොහොතේ අපි සතුටින් ඉන්නවා නම් ඒ කියන්නේ සතුට කියලා කියන්නේ පින. ඔය දැන් අපි පින් කියලා අද අපි පින් කියලා ගන්න මේ ගස්ගල් වඳින එකටනේ අපි පින්කම් කියලා කියන්නේ. බුදුහාමුදුරුවෝ පින්කම් කියලා කියන්නේ චිත්තම් පුනාතිති පුඤ්ඤං. ඒ කියන්නේ බුදුදහමේ පින කියලා කියන්නේ සිතේ පිරිසිදු ස්වභාවය. සිතේ සතුටු ස්වභාවය. මේ පින් කරන්න වියදම් කරන්න දෙයක් නෑ. අපිට මේ සම්ප්‍රදායේ මොනවද ඕගයක් උගන්ලා පින්කම් කියලා මේ ගස්ගල් වඳින එකට. බුදුහාමුදුරුවෝ මේ ගස්ගල් වඳින එකට නෙමෙයි පින කියලා කියන්නේ. සතුටින් ඉන්න එකට. ඉතින් අපි සතුටින් ඉන්නවා නම් සිතේ සැනසීමක් තියෙන කෙනෙකුට තමයි නිවන් දකින්න පුළුවන්. සිතේ දුකක් තියෙන කෙනෙකුට නිවන් දකින්න බෑ. ඉතින් ඒ නිසා අපි ළමයින්ට උගන්වන්න ඕනේ මෙන්න මේ සතුටින් ඉන්න විදිය. දැන් අපි ඉගෙන ගන්න කාලේ එච්චර කාලයක් නෙවෙයිනේ. දැන් මම O level ලියනකොට A level ලියනකොට අපිට පුළුවන් විදිහට අපි ළමයි එක්ක ප්‍රශ්න පත්‍ර ටික උත්තර පත්‍ර ටික බෙදා ගන්නවා. දන්නේ නැති එකාට මොන හරි කියලා දෙනවා. අපි ලියපු එක මේසේ යටින් හරි අනිත් එකාට දෙනවා. පුළුවන් විදිහට අපි ළඟ ඉන්න අයට අපි දන්න දේ අපිට ඕනේ අරුත් පාස් කරවන්න. දැන් අපිට ඕනේ මගේ යාළුවත් විභාගේ පාස් කරවන්න. දැන් ළමයි බලන්නකො දැන් ළමයි මේ වාර විභාගෙන් උනත් කොලෙන් වහගෙන ලියන්නේ. මම දැකලා තියෙනවා ෆයිල් එකෙන් වහගෙන ලියන්නේ අල්ලපු එකට පෙනෙයි කියලා.
දැන් මේ මානසික මට්ටමනේ අපිට මේ වෛරය, ක්‍රෝධය, දේශය, තරඟකාරී ස්වභාවය ළමා මනසට දීලා. දෙමෝපියෝ සම්බන්ධලා තියෙන අධ්‍යාපන ක්‍රමයේ වැරද්ද. ඉතින් ඒ නිසා මම කියන්නේ මේ රට හදනවා නම් ඉස්ලාමීය අධ්‍යාපන ක්‍රමයේ වෙනස්. මේ යල් පැන ගියපු අධ්‍යාපනයක්. මේ 1833 දී කෝල්බ්‍රුක් ආණ්ඩු ක්‍රමයේදී මේ වතු වල තේ වතු වල ක්ලාක්ලා බිහි කරගන්න හදපු අධ්‍යාපන ක්‍රමයෙන් තමයි අද අපි වෛද්‍යවරු ඉංජිනේරු බිහි කරන්න යන්නේ. ඉතින් මේ අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණ වෙනස් කරන්න ඕනේ. මේ තරඟකාරී විභාග කියලානේ කියන්නේ. එහෙම විභාගයේ තරඟයක් නෙමෙයි. දැන් පිට රටවල අපි විභාග ලියනකොට අපිට මාතෘකාවද අපිට පොත් සෙට් එකක් දෙනවා. ඒක අධ්‍යයනයක්. ඒ අපිට ප්‍රශ්න දීලා ඒ පොත් බලලා පොත් පෙරලා අපි රිසර්ච් එකක් කරන්නේ උත්තරේ. දැන් අද අපි මොකද්ද මේ අධ්‍යාපනය කියලා කරන්නේ? කටපාඩම් කරලා ලියන එක. එහෙම නෙමෙයි මේ අධ්‍යාපනයේ මේ ලොකු කාලයක් යන නෑ මේවා වෙනස් කරේ. ඉතින් ළමයි අද මේ මානසික පීඩනය ඇයි ලංකාවේ මෙච්චර ටියුෂන් දිනුනේ? ඇයි ඉස්කෝල අධ්‍යාපනය කරන්නේ නැද්ද? දැන් ඉස්කෝල අධ්‍යාපනය දෙන්න નિયમિત විභාගයක් දීලා විශ්වවිද්‍යාල දැන් උසස් පෙළ ගුරුවරයෙක් න අනිවාර්යයෙන්ම විශ්වවිද්‍යාල උපාධියක් තියෙන්න එපේ. එතකොට දැන් සමහර ටියුෂන් ගුරුවරු ඉන්න උපාධියක්වත් නැහැනේ. නමුත් ඒගොල්ලෝ දක්ෂ ගුරුවරු. එතකොට එහෙනම් උපාධිය නිකන් තිබ්බට වැඩක් නැහැ. ඒක වටිනාකමක් දෙන්න ඕනේ. ඉතින් ඒ නිසා ලංකාවේ මේ ටියුෂන් දියුණු වෙන්න හේතුව තමයි ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ වැරද්ද. ගුරුවරු හරියට ළමින්ට අවශ්‍ය කරන දේ උගන්වන්න දන්නේ නැතිකම. ගුරුවරු යාවත් කාලින කරන්නේ. ගුරුවරු ප්‍රොමෝෂන් දෙන්නේ නැහැ. දැන් ලංකාවේ මම ගුරුවරයෙක් කියලා එනකොට මගේ පඩිය 2100යි. මට එතකොට ලංකාවේ සල්ලි වල සිංගප්පූරුවේ මට යාළුවෙක් හම්බුණා. ඒ වෙනකොට මිනිහාගේ ලංකාවේ සල්ලි වලින් පඩිය 90000යි. දැන් මගේ 2100යි ඒ කාලේ සිංගප්පූරුවේ ගුරුවරුගේ 90000යි. එතකොට හිතන්නකො දැන් අපි වගේ 40 ගුණයක් වැඩි ඒ කාලේ මං දැන් අවුරුදු 25කට විතර කලින් මේ කියන්නේ. ඒගොල්ලෝ පුදුම වෙනවා ගුරුවරුන්ට මේ වගේ වැටුපක් දෙනවයි කියනකොට. ඉතින් අද ගිහිලා ඉල්ලන්නේ දෙන්නම දෙයක් නැත්තම් ගුරුපත් වීමක් දෙන්නයි කියලා නිල්ලන්නේ ඉස්සර ඔය දේශපාලඥයෝ ගාවට ගිහිල්ලා. ඉතින් ඒ නිසා මේ ගුරු වෘත්තිය තමයි ශ්‍රේෂ්ඨ වෘත්තිය. නමුත් ඒක අද යල්පන ගිහිල්ලා මේ අධ්‍යාපන ක්‍රමය වැරද්ද නිසා තමයි මේ මානසික ආතතිය සියදී නසා ගැනීම මේ ලංකාවේ ප්‍රශ්න ඔක්කොම මේ අධ්‍යාපන ක්‍රමයේ වැරදි. මේ නිසා අපිට හරියකට මේ ළමයින්ගේ මානසික ආතතිය අයින් කරන්න. ඔය දෙමව්පිය දූ දරු සම්බන්ධතාවයක් නැත්තේ මේ ආර්ථික අසහනය නිසා. දැන් මේ දෙමව්පිය දූ දරුවෝ ඉන්න තරහකාරයෝ වගේ. එතකොට දැන් මොකද වෙන්නේ? දැන් එතකොට දරුවන්ට මේ කතා කරගන්න කෙනෙක් නැහැ. එතකොට සමවයස් මට්ටමේ විරුද්ධ ලිංගිකත්වයක් හොයාගන්නද? සමවයස් මට්ටමේ තමන්ගේ පෞද්ගලික දේවල් කතා කරන්න සමලිංගිකේ හරියන්නේ නැහෙනි. විරුද්ධ ලිංගිකයක් හොයාගන්න. ඒ තමයි විශ්වාසවන්තයා. ඒ නිසා ප්‍රේම දැන් 6 ළමයින්ගේ ප්‍රේම සම්බන්ධතාවයන් තියෙනවනේ ළමයින්ගේ. මේ 6 වසර 7 වසර 8 වසර ළමයින්ගේ ප්‍රේම සම්බන්ධතාවයන් තියෙනවා. ඒ තරම් ළමයි වෙලා තියෙන දෙමව්පියෝ දූ දැන් ළමයි සම්පූර්ණ රොබෝවරු වෙලා. ඉතින් මේ නිසා මේ සියදී නසා ගැනීම මේ මානසික ආතතිය වලට මූලිකම විසඳුමක් ලෙස මේ දෙමව්පිය දූදරු සම්බන්ධතාවයන් අපි ඇති කරන්න ඕනේ. අධ්‍යාපන ක්‍රමයේ මේ තරඟකාරී විභාග රට අපිම කතා කරලා මේ නීති සම්පාදනය කරන අයට මේ දැනුම දෙන්න ඕනේ. අපි මේ කිව්වට එංගලන්ත වගේ රටවල් මීට වැඩිය බොහොම සම්භාවනීය විදිහට ළමයි හදනවා. ඒ ළමයින්ට අන්තර්ජාල පහසුකම් එහෙම දෙන්නේ නැහැ. ඒක બ્લોක් කරලා තියෙන ළමයින්ගේ ෆෝන් වලට બ્લોක් කරලා තියෙන. ඉතින් ලංකාවේ එහෙම එකක් නැහැ. මේ ළමයි නාස්ති වෙන්නේ අන්තර්ජාල පහසුකම් නිසා. ඉතින් මේවා විධිමත් කරන්න ඕනේ. ඉතින් ඒ නිසා දෙමව්පියෝ අද ළමයින්ට ඔය හෑන්ඩ් ෆෝන් කියන්නේ විශේෂයෙන්ම Android ෆෝන් දුන්න එකෙන් තමයි මේ වින්හය වෙලා තියෙන්නේ. ඉතින් ළමයිට දරුවෝ ඉල්ලන දේ දෙන්න හුරු වෙලා. ඒ නිසා දෙමව්පියෝ දරුවන්ට අවශ්‍ය දේ දෙන ළමයි දෙමව්පිය බවට පත් වෙන්න ඕනේ. ඉතින් මේ නිසා අද මේ ප්‍රශ්නේ තමයි අද ඉන්නේ දරුවන්ගේ දෙමව්පියෝ. එහෙම නෙමෙයි දෙමව්පියන්ගේ දරුවෝ බවට පත් වෙන්න ඕනේ. අද පවුල් වල පුතේ අපි අද රැයට කන්නේ මොනවද කියලා මේ අම්මා අහන්නේ දරුවගේ. පුතේ අපි මොකද්ද ගන්න වාහනේ මේ දරුවගෙන් අහන්නේ. 8 පන්තියේ දරුවගෙන් අහනවා. මං දැනුවත් ඔය අද අවශ්‍ය දේ නෙමෙයි ඉල්ලන දේ දෙන දෙමව්පිය බවට පත් වෙලා. මේ නිසා තමයි අද මේ සමාජ ව්‍යසනේ. ඒ නිසා දෙමව්පියෝ කියලා කියන්නේ දරුවන්ව පාලනය කරන අය. අද වෙලා තියන්නේ ළමයි තමයි දෙමව්පියෝ පාලනය. ළමයිට බයයි දෙමව්පියෝ. ළමයි ඉල්ලන දේ දෙන්න හුරු වෙලා. ළමයි දඩබ්බර වෙලා. ඉතින් මේ නිසා අර ඉස්සර අපි කියනවානේ ළමයින්ට ගහන්න ඕනේ කියලා. ඇත්තටම ළමයින්ට ගහලා හදන්න ඕනේ. ඉතින් දැන් ඒකම කියනවානේ දැන් මානව හිමිකම් ගුරුවරයෙකුට ළමයෙකුට ගහන්න බෑ. දෙමාපියෙකුට දරුවෙකුට දඬුවම් කරන්න බෑ. මානව හිමිකම් යනවා.
ඒක නිසා තමයි මේ වින්හැය. ඉතින් මේ නිසා දරුවන්ට ගුරුවරුන්ට දඬුවම් කිරීමේ අවස්ථාවන් තියෙන්න ඕන. අද ඒක ඔක්කොම මානව හිමිකම් කියලා අයින් කරලා. දැන් දෙමෝපියන්ටවත් දරුවෙකුට ගහන්න බනින්න බෑ මානව හිමිකම් යනවා ළමයි. ඉතින් මේ රාජ්‍යනුණු සංවිධාන වලින් කරපු ලොකු අපරාධයක් තමයි ඒක. ඒ නිසා මේ රට හදන්න නම් අර සාම්ප්‍රදායික එදා අපි හිටපු අර දෙමෝපියන්ට කීකරුවන දරුව පිරිසක් බිහි වෙන්න ඕනේ. මේ නිර්මාණශීලී වෙන්න ඕනේ. ඒ නිසා අද වෙලා තියෙන්නේ ළමයි නිර්මාණශීලී නෑ. ළමයි කටපාඩම් කරන රොබෝවරු බවට පත් වෙනවා. මේ නිසා මේ මානසික ආතතිය ළමයි ගොඩ යන්නේ අන්තර්ජාලය හරහා. අන්තර්ජාලයේ මොනවද තියෙන්නේ? සමහරට වැඩිහිටියන්ට පමණක් ඕන චිත්‍රපටි ළමයි බලනවා මානසික තෘප්තියට. එහෙම නැත්නම් ඔය ලෝකයේ තියෙන දරුණුම මේ ත්‍රස්තවාදී කණ්ඩායම් භාවිතා කරන ක්‍රමෝපායන්. එතකොට විශේෂයෙන්ම ගේම්ස් වලදී සම්පූර්ණයෙන්ම තියෙන්නේ මානසික රෝග ඇති කරන ගේම්ස් තියෙන්නේ. ඉතින් මේ නිසා අද ඔය අපි දැන් දකින්නේ හුදකලා වෙච්ච සියදිවි නසා ගැනීම. අනිත් එක තමයි ලංකාවේ හැම එකම සීමා කරලා තියෙන්නේ. ඒ සීමා වෙලා නිසා ළමයි නිදහස හොයාගෙන යනවා. ඉතින් මම කියන්නේ සියදිවි නසා ගැනීම අපට පෙනෙන හුදකලා වෙච්ච එක සිද්ධියක් විතරයි. නමුත් මේකට හේතු හොයාගෙන යනකොට අධ්‍යාපන ක්‍රම අපිට වෙනස් කරන්න බෑනේ. ඒ නිසා මේ අපේ මේ ශ්‍රී බුද්ධ නාලිකාව අහන දෙමව්පියෝවත් දැනගන්න ඕනේ දරුවෝ ලෙස හදන්න. ඒකෙන් කියන්නේ දරුවන්ට අනවශ්‍ය නිදහස් දෙන්න ඕන කියන එක නෙමෙයි. නමුත් දරුවන්ගේ අවශ්‍යතාවයන් දෙමව්පිය හඳුනා ගන්න ඕන. ඉතින් ඒ නිසා අද දැන් උසස් පෙළ මොකද්ද කරන්න ඕනේ කියලා තීරණය කරන සමහරට දෙමව්පියෝ. මේ ළමයා මේ සංගීතයට දක්ෂ ළමයි. ඒක දිනු කරන්නේ නැතුව දෙමව්පියන්ට ඕනේ මේ ළමයා දොස්තරවරයෙක් කරන්න. ඒ නැත්තම් කුඩු ගහන්න යනවා. එහෙම නැත්තම් තරුණ ළමයි ඔය වයසක හරි කමන්නේ මේ කොල්ලොත් එක්ක දැන් අවුරුදු මේ ඉස්කෝලේ 10 11 ළමයි අවුරුදු මේ 40 50 මේ පිරිමිත් එක්ක සම්බන්ධතාවයන් තියෙනවා. මම සමාජ විද්‍යාත්මක අධ්‍යයනය කරපු කෙනෙක් ඒක. එතකොට ලංකාවේ ඔය මේ සාමාන්‍යයෙන් පාසලක් තියෙන දවසක ඔය නගරයේ තියෙන රූම්ස් වලින් 40%ක් විතර භාවිතා කරන්නේ පාසල් යන ළමයි. ඉතින් මේ මට්ටමටයි මේක වෙලා තියෙන්නේ. දැන් ලෝකේ කිසිම රටක දවල්ට කාමරයක රටවල් නැහැ මේ ලංකාවේ වගේ. බලන්නකො රූම්ස් කියලා කොච්චර ගහලා තියෙනවද? ඇයි මිනිස්සු මානසික ආතතියෙන් ඉන්නේ? ඒ නිසා මේ අහන අඩු ගානේ මේක අහන 100ක් ඉන්නවා නම් දෙමව්පියෝ අද ඉඳලා පටන් ගන්න ඕනේ අපි මේ ළමයින්ට මොකද්ද කරන්න කියන්නේ. ඔය වැලන්ටයින් කියන ඒවා අපිට කෘතිමව හදපු එකක්නේ. නමුත් දැන් ඔය ඔයාලට මතකද දන්නේ නැහැ ඔය මේ කහවත්තේ මීට අවුරුදු 7කට 8කට කලින් දරුවෙක් අම්මව මැරුවා. හොඳේ. දැන් දරුවා අම්මව මරන්න හේතුව අම්මා මැරීමේ චේතනාවක් නෑ. දැන් වැලන්ටයින් ඩේ එකට මේ ගැහණු ළමයාට තෑග්ගක් අරන් දෙන්න අම්මගෙන් සල්ලි ඉල්ලුවා. ඉතින් ඒ සල්ලි දුන්නේ නැති කමට ළඟ තිබ්බ පිහිය ගැහුවා පොළොවේ. ඒ පිහිය බම්පෙලා ගිහිල්ලා වැදුනා අම්මගේ හතේ. ඊට පස්සේ අම්මා මැරුණා. ඊට පස්සේ ඒ දවස්වල කහවත්ත පැත්තේ අර කාන්තාව මරණ කාලයක් තිබ්බා. කැලේට ගිහිල්ලා අරගෙන ගිහිල්ලා බෙල්ල කපලා දානවා. දැන් මේ කොල්ලා දැන් වෙන කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ අම්මා මැරුණා. මේ කොල්ලත් අම්මා වරන් ගිහිල්ලා අර මේ දාමරිකෝ බෙල්ල කපලා වැළුලෝ වගේ අම්මගේ බෙල්ල කපලා ගඟට දාලා තිබ්බා. ඉතින් ඒ කියන්නේ දැන් ඒ වගේ සිද්ධි තියෙනවා කලාතුරකින්. ඉතින් නමුත් දැන් වැලන්ටයින් ඩේ කියන වගේ ඒ වගේ එක පැති ගොඩක් තියෙනවා. දැන් ඒකෙන් ප්‍රේමවන්තයන්ගේ දවසක් කියලානේ අපි ඕක සමරන්නේ. ඉතින් ඒක ප්‍රේමණීය විදිහට ඒ වැලන්ටයින් ඩේ එක ඔය ප්‍රේමවන්තය විතරක් නෙමෙයි ඒක දෙමව්පියන්ට දූ දරුවන්ට ආදරය කරුණාව දක්වන දිනයක් බවට පත් කරගන්නත් පුළුවන් ඕනනම්. ඉතින් මම කියන්නේ ඒවා ඉතින් අර බටහිර රටවල් වලින් ආපු අපිට එක එක යම් හුදකලා සිද්ධි. නමුත් මම කියන්නේ ලංකාවේ ඔය පීඩණයට හේතුව තමයි මිනිසුන්ට සතුටු වෙන්න අවස්ථාවක් නැහැ. දැන් බටහිර රටවල් වල මිනිසුන්ට සතුටු වෙන්න කොච්චර අවස්ථාවක් තියෙනවද බලන්න. දැන් ලංකාවේ මිනිසුන්ට මොනවද සතුටු වෙන්න නගරේ ඇරුණාම ගම්වල මිනිසුන්ට සතුටු වෙන්න තියෙන්නේ හවසට කසිපු පොඩ්ඩක් බොන එකයි. ඔය මේ ලිංගික කටයුතු කරන එකයි විතරනේ. වෙන මිනිසුන්ට සතුට කියලා එකක් නෑ ගම්වල. ඉතින් අපි බලන්නකො දැන් මලගයක් වුණොත් අපි කොච්චර දැන් අපේ ආගම නිසා අපි දැන් මලගය කියන එක අපට ලොකු පීඩනයක්නේ. කෙනෙක් මැරුණයි කිව්වොත් එහෙම දවස් 7න් 3 මාසෙන් පාන්සු කූලෙන් දුප්පත් ගෙදරක මිනිහෙක් මැරුණයි කියන්නකො.
දැන් මලකට කොච්චර විද යන්නේ ඒ එක්කම දවස් 7 මහ විශාල දානයක් දෙන්න ඕන. දැන් රුපියල් 2000 3000ක කුලී වැඩක් කරන මිනිහෙකුට වෙන කිසිම ආදායමක් නැත්නම් අම්මා තාත්තා මැරුණොත් ඒ මිනිහා ඉවරයිනේ. දැන් බටර් රටවල මැරුණා. දැන් මුස්ලිම් ගෙවල් වල පේනවනේ මැරුණා. පැය 20 විසි කරලා දැන් ඉවරයි ඒක. නම් කියන්නේ මේ රට මේ මිනිසුන්ට ආර්ථික ප්‍රශ්නට මූලික හේතුව තමයි මේ බුදුහාමුදුරුවෝ නොකියපු මේ ආගමික සිරිත් වගේක් දාලා තියෙන එක. අපිට රටක්ම හදන්න බෑ. නමුත් අපට සුළු පිරිසක් හරි හදන්න පුළුවන් නේද? ඒක තමයි අපේ යුතුයකම. අපි මේ සමාජයට ඇවිල්ලා තියෙන්නේ අපේ නිවනත් පූර්ණය කරගෙන තව කාට හරි නිවන කියලා දෙන්න. නමුත් දැන් අපි අද නිවන වෙනුවට මේ මරුණට පස්සේ දිව්‍ය ලෝක යන ක්‍රමයකටනේ අපි හුරු කරලා තියෙන්නේ.